නිවසේ ඇති අහිතකර ශක්තියෙන් ඉවත් කිරීමට සහ නිවසේ සුවඳකාරකයක් ලෙස ඔබට මෙය පාවිච්චි කර හැකියි. මේ තියෙන්නේ ලුණු සහ කරාබුනටි එකතු කරපු ලෙමන් ගෙඩියක්. ඔබටත් පුළුවන් මෙය ඔබගේ ගෙදර ආරක්ෂාවට ඍණාත්මක ශක්තියෙන් ඉවත් කරගන්න පාවිච්චි කරන්න. අපිට මේ සඳහා ලෙමන් ගෙඩියක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔබට දෙහි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ලෙමන් ගන්නවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ කරාබුනටි ස්වල්පයක් සහ මෙන්න මේ විදිහට ලුණු කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙහි ගෙඩියක් මේ වගේ මම පෙන්නන විදිහට කපාගෙන මෙන්න මේ ආකාරයට පලා ගන්න ඕනේ. මේක අපි හතරස් අතට මේ විදිහට සම්පූර්ණයෙන් වෙන් කරගන්න නැතුව මම ඔබට වීඩියෝ එකේ පෙන්වන ආකාරයට ඔබ මේ අතට තිරස් අතට පලා ගත යුතුයි. ඉන්පසු මේ ආකාරයට ලුණු කුඩු දමා ගත යුතුයි. ආධ්‍යාත්මික විශ්වාසයන්ට අනුව දෙහි සහ ලුණු වලට පරිසරයේ තියෙන නරක දෘෂ්ටි හෝ අහිතකර ශක්තියින් උරා ගැනීමේ හැකියාවක් පවතින බව සැලකෙනවා. මේ නිවසේ ප්‍රධාන දොර අසල හරි කාමරයක කොනක තැබීමෙන් සිතට සහ නිවසට සහනයක් වගේම අහිතකර ශක්තියින් නරක ශක්තියින් ඉවත් වෙන බව විශ්වාස කරනවා. මේ විදිහට දෙහි සහ කරාබුනටි එකතු වුණාම ප්‍රසන්න සුවඳක් ලබා දෙන බවත් ඔබගේ පරිසරයේ තියෙන වාතාශ්‍රය සිසිල් කරනවා සහ පිරිසිදු කරන බවත් විශ්වාස කරනවා. කාමරවල ඇති දුර්ගන්ධය ඉවත් කරන්න මදුරුවන් සහ මැස්සන් වැනි සතුන් පළවා හරින්නත් මේ උදව්වක් වෙනවා. ඉන්පසු කරාබුනටිත් මේ විදිහට ඔබට පුළුවන් එකතු කරගන්න. මේන් නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට සෞභාග්‍ය සහ ධනය වාසනාව ශක්තිය උදා වෙන බවත් විශ්වාස කරනවා. ඔබට ඕනෑම දවසක ඕනෑම වෙලාවක මෙය කළ හැකි බවත් දෙහි ගෙඩිය වේරිලා කළු පැහැවේගෙන එන විට නැවතත් අලුතෙන්ම මේ සාදාගත යුතු බවත් මතක තබා ගන්න. ඔබගේ නිවසේ අහිතකර දේවල් ඉවත් වෙලා ඔබට ධනය වාසනාව ලැබෙන ඇස්වහ කටවහ දුරු කරන සුබදායී ජීවිතයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.